ඔයා දවසකට ප්‍රෝටීන් කොච්චරක් ගන්න ඕනද? සමහරු කියනවා හයි ප්‍රෝටීන් ඩයට් එකක් ෆලෝ කරන්න කියලා. තවත් කෙනෙක් කියනවා මේ ප්‍රෝටීන් පවුඩර් නැතුව මේක මසල් බිල්ඩ් කරන්න බැරියයි කියලා. ඇත්තරම ටෘත් එක මොකද්ද? ඔයා ජිම් යනවා, ඩයට් කන්ට්‍රෝල් කරනවා, ෆැට් ලොස් කරන්න try කරනවා, මසල් බිල්ඩ් කරන්න try කරනවා, ඒත් රිසල්ට්ස් නැද්ද? සෝ ප්‍රොබ්ලම් එක ප්‍රෝටීන් නෙමෙයි. ප්‍රෝටීන් එක ඔයා හරියටම මේ එක්සැක්ට් amount එක දන්නේ නැති එක. මම ඩොක්ටර් ADI කන්සල්ටන්ට් ඩොක්ටර් කෙනෙක් සහ සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක් විදිහට ඔයාට ෂෙයා කරන්නේ සේෆ් සයන්ස් බේස් ගයිඩන්ස් එක. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාට එක්ස්ප්ලেইন කරනවා මේ සිම්පල් per kg ප්‍රෝටීන් රූල් එක. ඒ වගේම ගෝල් එක අනුව ඔයා කොහොමද අවශ්‍ය ප්‍රෝටීන් මට්ටම තෝරගන්නේ? ඒ වගේම මේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් වලින් කොහොමද අවශ්‍ය ප්‍රෝටීන් ගන්න? මේ විදිහ ෆලෝ කරත් ඔයාට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය හරියට ලබාගෙන ඔයාගේ ෆැට් ලොස්ද ඔයාගේ මසල් බිල්ඩ් කියන ගෝල් එකට ෆාස්ට් සහ ඉෆෙක්ටිව් විදිහට යන්න පුළුවන් විදිහ ඔයාට පැහැදිලි වෙයි. ඇයි ඔයාට ප්‍රෝටීන් ඕන වෙන්නේ? ප්‍රෝටීන් වලින් කරන්නේ මසල් බිල්ඩ් කරන එක විතරක් නෙමෙයි. තව ඔයාගේ බොඩි එකේ essential functions වලට මේ ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදිහට ඔයාගේ මසල්ස් රිපෙයාර් කරන්න, ඒ වගේම හෝමෝන්ස් ඇන්ඩ් එන්සයිම්ස් නිපදවන්න, ඒ වගේම ඔයාගේ ඉමියුන් සිස්ටම් එකට සපෝට් එකක් දෙන්න, ඒ වගේම හංගර් කන්ට්‍රෝල් කරන්න මේ ප්‍රෝටීන් හරිම වැදගත්. විශේෂයෙන්ම ඔයාගේ ෆැට් ලොස් ජර්නි එකේදී ඔයාගේ මසල්ස් අඩු වෙන්න අවදානම වැඩි. ඒ වෙලාවේදී ඔයා ඇඩික්වට් amount එකක් ප්‍රෝටීන් ගත්තොත් ඔයාගේ මසල් එක ප්‍රිසර්ව් කරගෙන ෆැට් ලොස් එක වඩාත් සක්සස්ෆුල් කරගන්න පුළුවන්. හැමෝන්ටම එකම ප්‍රෝටීන් ප්‍රමාණයක් නෑ. හැමෝන්ටම සේම් ප්‍රෝටීන් amount එක ගැලපෙන්නේ නෑ. ඔයා සෙඩෙන්ටරි පුද්ගලයෙක් නම්, ඒ කියන්නේ ඔයා වැඩි කාලයක් වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට මිනිමම් ප්‍රෝටීන් amount එකක් තියෙනවා. හැබැයි ඔයා එක්සර්සයිස් කරනවා නම්, ඔයා ෆැට් ලොස් ජර්නි එකක් ෆලෝ කරනවා නම් ඔයාගේ ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක වැඩි. මේ සරල per kg ප්‍රෝටීන් රූල් එක මොකක්ද? මෙතෙන්දී ඔයාට පැහැදිලි කරන්නේ ඔයාගේ බොඩි එකේ බර කිලෝග්‍රෑම් එකකට ඔයා ප්‍රෝටීන් ග්‍රෑම්ස් කොච්චරක් ගන්න ඕනද කියන එක. ඔයා සෙඩෙන්ටරි ලයිෆ්ස්ටයිල් එකක් නම් තියෙන්නේ, ඔයාගේ ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක අඩුයි. එතෙන්දී ප්‍රෝටීන් ගන්න ඕන මට්ටම තමයි 0.8 grams per kg. ඒ කියන්නේ ඔයාගේ බොඩි එකේ කිලෝග්‍රෑමයකට 0.8 grams ප්‍රෝටීන් තමයි අවශ්‍ය වෙන්නේ. ඔයා ඇක්ටිව් ලයිෆ්ස්ටයිල් එකක් නම් තියෙන්නේ, ඔයාට ප්‍රෝටීන් 1 to 1.2 grams per kg මට්ටමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා ෆැට් ලොස් ජර්නි එකක් ෆලෝ කරනවා නම් ඔයාගේ මසල් එක ප්‍රිසර්ව් කරගන්න මීට වඩා පොඩ්ඩක් වැඩියෙන් ප්‍රෝටීන් අවශ්‍යයි. ඒ කියන්නේ 1.2 to 1.6 grams per kg. ඔයා weight training කරනවා නම් ඔයාගේ අරමුණ බොඩි බිල්ඩින්, ඒ කියන්නේ මසල් එක වැඩි කරන්න නම් ඔයාට මීටත් වඩා වැඩි ප්‍රෝටීන් මට්ටමක් ඕන වෙනවා. එතකොට ඔයාගේ ප්‍රෝටීන් මට්ටම තමයි 1.4 to 2 grams per kg. මෙතන ඉම්පෝර්ටන්ට් දෙයක් තියෙනවා. මෙතන එක්සැක්ට් නම්බර් එකක් නෙමෙයි කිව්වේ, රේන්ජ් එකක් තමයි නිතරම කිව්වේ. ඒ කියන්නේ එකිනෙකාට මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔයා දැකලා ඇති සමහර ප්‍රෝටීන් නම්බර්ස් දාලා තියෙන එක්ස්ට්‍රීම් නම්බර්ස්. ඒ කියන්නේ more than 2 grams per kg වගේ ඒවා. ඒක ටිකක් ඇප්ලයි වෙන්නේ ඇඩ්වාන්ස් ෆිසික් තියෙන ඇත්ලීට්ස්ලට. සාමාන්‍ය කෙනෙක්ට ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සිම්පල් කැල්කියුලේෂන් එකක් කරලා බලමු ඔයාගේ බොඩි එකට කොච්චරක් ප්‍රෝටීන් ග්‍රෑම්ස් ඕනද කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ weight එක කිලෝ 60ක් කියලා හිතමු. එතකොට ඔයාගේ goal එක fat loss නම් එතකොට ඔයා ගන්න ඕන ප්‍රෝටීන් මට්ටම තමයි 1.2 to 1.6 grams per kg. එතකොට ඔයාට මේ රූපේ පේන විදිහට 60 වැඩි කිරීම 1.2. එතකොට එනවා අපිට grams 72ක්. ඒ වගේ මේක අපර් එන්ඩ් එක තමයි 60 වැඩි කිරීම 1.6ක්. එතකොට එනවා grams 96ක්. ඒ කියන්නේ ඔයාගේ ටාගට් ප්‍රෝටීන් රේන්ජ් එක තමයි grams 72 to 96. 72 සිට 96 දක්වා ප්‍රෝටීන් ග්‍රෑම්ස් ප්‍රමාණයක් ඔයා දිනපතා ගන්නවා. ශ්‍රී ලංකාවේ අවైలබල් වෙන ප්‍රෝටීන් සෝසස් මොනවද? මෙන්න මේ ඔයාගේ ප්‍රෝටීන් ලෙවල් එක අචීව් කරගන්න ඔයා සප්ලිමන්ට්ස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඔයා ගන්න ෆුඩ්ස් වලින්ම මේක අචීව් කරගන්න පුළුවන්. ඔයාට පේන විදිහට eggs දෙකක් ගත්තොත් ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් විතර එනවා. මාළු ග්‍රෑම් 100ක් විතර කෑවොත් protein again roughly gram 20ක් විතර එනවා. chicken gram 100ක් ගත්තොත් again protein gram 20ක මට්ටමක් වගේ එනවා.
ඒ වගේම කිරි මිලිලීටර් 250ක්. ඒ කියන්නේ කප් එකක් ගත්තොත් ඒකෙනුත් ප්‍රෝටීන් ග්‍රෑම් 8ක් විතර ගන්න පුළුවන්. මීට අමතරව ඔයාට ශාක ප්‍රෝටීන් වර්ගත් තියෙනවා. පරිප්පු, කඩල, මුං ඇට, සෝයා මීට් ඒ වගේ ප්ලාන්ට් ප්‍රෝටීනුත් ඔයාට ගන්න පුළුවන්. මේ උදාහරණයක් තමයි සෝයා මීට් ගත්තොත් ඩ්‍රයි සෝයා මීට් ග්‍රෑම් 25ක් ගත්තොත් ඔයාට ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් විතර මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම චික්පීස් ඒ කියන්නේ කඩල තඹපු කඩල කෝප්ප භාගයක් ගත්තොත් ඒකෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 8ක් විතර ගන්න පුළුවන්. සමපෝෂ ග්‍රෑම් 100කින් ඔයාට ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් විතර ගන්න පුළුවන්. එතකොට ඉතා ක්ලියර් ඔයාට ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඔයාට හම්බෙන ෆුඩ්ස් වලින්ම මේක ඔයාට අවශ්‍ය ප්‍රෝටීන් ගන්න අචීව් කරගන්න පුළුවන්. කොහොමද ඔයාගේ ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක ස්ප්‍රෙඩ් කරන්නේ දවස පුරා? ඔයා කරන කොමන් මිස්ටේක් එකක් තමයි ඔයාගේ එක බිග් මීල් එකකට මේ ප්‍රෝටීන් ලොකු මට්ටමක් ගන්නවා අනිත් මීල්ස් වල ප්‍රෝටීන් මට්ටම හුඟක් අඩුයි. මේක හොඳ අප්‍රෝච් එකක් නෙවෙයි. බෙටර් අප්‍රෝච් එක තමයි මේ ඔයාගේ ඩේලි ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක ඔයාගේ දවස පුරා තියෙන මීල්ස් වලට ස්ප්‍රෙඩ් කරලා බෙදලා ගන්න. ඒ කියන්නේ ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක, ඒ වගේම ස්නැක්ස් ඒ හැම එකකින්දම ප්‍රෝටීන් සෝසස් එන විදියට ඔයා ඒ කෑම වේල් ක්‍රමය හදාගන්න ඕන. කොහොමද ප්‍රෝටීන් ෆැට් ලොස් එකට හෙල්ප් වෙන්නේ? ඔයා හොඳ ප්‍රෝටීන් මට්ටමක් ගන්නකොට ඔයාගේ හංග් එක කන්ට්‍රෝල් වෙනවා. එතකොට නැචරලිම ඔයා ගන්න කැලරි ඉන්ටේක් එක අඩු වෙනවා. ඒ වගේම ප්‍රෝටීන් නිසා මසල් ප්‍රිසර්ව් වෙනවා. ඒ වගේම ඔයාගේ රිකවරි එක ඉම්ප්‍රූව් කරනවා. තවත් එකක් තමයි තෙපොජෙනසිස් ඉෆෙක්ට් ඔෆ් ෆුඩ්. ඒ කියන්නේ ප්‍රෝටීන් එක ඔයා ශරීරයට අරගෙන ඒක ප්‍රොසෙස් වෙන්න ලොකු එනර්ජි එකක් බොඩි එකෙන් යූස් කරනවා. ඒකින්ද මේ සියලු කරුණු හින්දා ඔයාගේ ෆැට් ලොස් එක ඊසියර් කරන්න මේ ඇඩික්වට් amount ප්‍රෝටීන් ගන්න එක හරිම ඉම්පෝටන්ට්. හයි ප්‍රෝටීන් ඩේන්ජරස් නෑ. ඔයා හෙල්දි නම් ඔයාට මේ මොඩරේට් ටු හයි ප්‍රෝටීන් ඉන්ටේක් එක ජෙනරලි සේෆ්. හැබැයි ඔයාට කිඩ්නි ඩිසීස් ඒ කියන්නේ ඔයාගේ වකුගඩු වල රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඔයාට හයි ප්‍රෝටීන් ඩයට් එක එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒකින්ද ඔයා මෙතෙන්දී වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයි. ඔයාගේ ප්‍රෝටීන් මට්ටම ඇඩ්ජස්ට් කරගන්න. මගේ ෆයිනල් මෙසේජ් එක තමයි ඔයාට අවශ්‍ය ප්‍රෝටීන් මට්ටම ගෙස් කරන්න එපා. ඒක per kg රූල් එක දාලා කැල්කියුලේට් කරන්න. ඒ වගේම ගෝල් එක අනුව ඔයාට අවශ්‍ය රේන්ජ් එක හොයාගන්න. ලෝකල් ෆුඩ්ස් වලින්ම මේක අචීව් කරන්න try කරන්න. හුඟක් කෙනෙක්ට 1.2 to 1.6 grams per kg රේන්ජ් එක හොඳටම enough. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. දැන් ඔයා දන්න ඔයාට දිනකට අවශ්‍ය ප්‍රෝටීන් මට්ටම මොකද්ද? per kg රූල් එක කියන්නේ මොකද්ද? ඒ වගේම ඔයාගේ ගෝල් එක අනුව ඔයාට ඕන ප්‍රෝටීන් රේන්ජ් එක මොකද්ද කියන එක. මේ channel එකෙන් හැම විටම ෂෙයා කරන්නේ science based health and fitness information. මේ වගේ වීඩියෝ සඳහා channel එක subscribe කරලා support කරන්න. ඔයාගේ ප්‍රෝටීන් amount එක calculate කරලා තියෙනවද? ඔයාගේ experience එක පහලින් කමෙන්ට්